Hello, කොහොමද ඉතින් ඔයාලට The Money Show YouTube channel එකෙන් අපි generally කතා කරන්නේ money making methods ගැන සහ ඒ වටේ තියෙන topics ගැන. ඒ දේවල් වලට ගොඩක් related පොඩි වෙනස් විදිහේ වැඩක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ටික දවසකට කලින් මම අලුතෙන් පටන් ගත්ත පොඩි වැඩක් ගැන ඔයාලත් එක්කලා share කරගන්න කියලා හිතුවා. ඉතින් මම පොඩි challenge එකක් පටන් ගත්තා ටික දවසකට කලින්. ඒ තමයි මාසෙකට $10,000 earn කරන්න ඕනි කියලා challenge එකක්. ඇත්තරම කිව්වොත් $10,000 passive income එකක් විදියට හදා ගන්නවා කියලා තමයි මම මේ challenge එක පටන් ගත්තේ. $10,000 කියන්නේ රුපියල් වලින් බැලුවොත් approximately 2.8 million rupees වගේ ගාණක් month එකකට passive income එකක් විදියට හදා ගන්නවා කියලා තමයි මම මේ challenge එක පටන් ගත්තේ. ඉතින් 10k per month challenge එක මම මුලින්ම document කරන්න පටන් ගත්තේ මගේ IG වල English content reel series එකක් විදියට. ඊට පස්සේ මම හිතුවා ඔයාලත් කැමති වෙයි කියලා මම මේක සිංහලෙනුත් document කරලා ඔයාලත් එක්කලා share කරගන්නවට. ඉතින් ඒක නිසා තමයි මේ series එක The Money Show YouTube channel එකනුත් publish කරන්න ඕනි කියලා හිතුවේ. මම දන්නේ නැහැ මට 10k per month goal එක achieve කරන්න පුළුවන් වෙයිද, මේක success වෙයිද කොහොමද කියලා. හැබැයි මම try කරනවා 10k per month goal එක reach කරන්න. අපි income stream එකක් හදාගන්නදී අපිට mainly විදි දෙකක් තියෙනවා. එකක් තමයි අපි එදිනෙදා වැඩ කරලා earning එකක් ගන්නවා. හරියට job එකක් කරලා, business එකක් කරලා, එහෙම නැත්නම් trade කරලා earning එකක් ගන්නවා වගේ විදියට. එතකොට අපි ගොඩක් වෙලාවට daily සැලකිය යුතු effort එකක් දාන්න වෙනවා. ඉතින් මේ type එකේ income streams වලට අපි කියන්නේ active income streams කියලා. passive income stream එකක් කියන්නේ අපේ දවසකින් ලොකු වෙලාවක් දාන්නේ නැතුව නිකන් side එකෙන් කරලා income stream එකක් හදාගන්න එකට. ඒ කිව්වේ ඔයා දවසකට ලොකු time එකක් දාන්නේ නැතුව එහෙම නැත්නම් එක දවසක කරන දෙයකින් තවත් කාලයක් යනකම් revenue එකක් generate කරගන්න වගේ දෙයකට තමයි අපි passive income source එකක් කියලා කියන්නේ. අපිට passive income විදියට maintain කරන්න පුළුවන් income streams ගොඩක් තියෙනවා. ඉතින් 10k per month passive income එකක් විදියට හොයන්න ටිකක් අමාරු වෙන්න පුළුවන් මට. 10k per month කියන්නේ approximately දවසකට බැලුවොත් $335 වගේ ගාණක්. ඒ කිව්වේ රුපියල් වලින් බැලුවොත් 93800ක් වගේ ගාණක් වෙනවා. ඉතින් මම රුපියල් වලින් දවසකට $335 profit එකක් විතරක් තියාගන්න income source එකක් හදන්න ගියොත් ඒක පොඩ්ඩක් practically කරන්න අමාරුයි හේතු කීපයක් නිසා. පළවෙනි එක තමයි ලංකාවේ market size එක. මම දවසකට $335 profit කරන්න retail business එකක් හරි මොකක් හරි පටන් ගත්තොත් මට approximately 1.5 million to 2 million වගේ capital එකක් ඕන වෙනවා. ඉතින් buying and selling වගේ business එකක් active income stream එකක් විදියට turn up වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒකේ එන්න පුළුවන් එක එක complications නිසා. ඊළඟට buying and selling business එකකට debt restructure policies වල විදියට සහ රටේ තවත් හේතු නිසා රටේ ණය ගෙවන්න ගත්තාම dollar rate එක කොච්චර වෙනසක් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවත් එක්කලා මම පටන් ගන්න හදන මොනවා හරි දේවල් ඔය කිව්ව variables වලින් protect කරගන්න මට පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට අමතරව අඩුම risk එකක් තියෙන වැඩිම reward එකක් තියෙන option එකක් මම තෝරගන්නත් ඕනේ. ඒත් එක්කලා මගේ time එක අඩුවෙන් dedicate කරන්න ඕන තැනකින් මේ project එකේ passive income sources හදාගන්න පටන් ගන්න ඕනේ. මොකද dollar rate එකවත් geopolitical factors වත් මට control කරන්න පුළුවන් දේවල් නෙමෙයි නිසා. ඉතින් මම income source එකක් හදාගනිද්දි ඒක future proof වෙන්නත් ඕනේ. passive income source එකක් විදියට මට අඩු effort එකක් දාලා scale කරන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ කියලා මම expect කරනවා. මම මේ දේවල් ඔක්කොම analyze කරාම මගේ තියෙන skills සහ knowledge එකත් එක්කලා මේ වෙලාවේ අඩුම risk එකකින් startup කරන්න පුළුවන් මම කැමති projects type වල list එකක් මං ගාව තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි platform සහ content කියන vertical එක. අනික් එක තමයි SEO and digital growth කියන vertical එක. ඉතින් මේ දෙකෙන් මට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා සහ මේ දෙකේ revenue potential එක කොහොමද කියලා මම analyze කරලා බැලුවා. මම digital marketing සහ SEO පැත්තේ මගේ service එකක් sell කරන්න බැලුවොත් මේකේ scalability එක ගොඩක් අඩුයි. SEO and digital growth agency type business එකක් scale කරන්න ගියාම margin එකක් ටිකක් thin වෙන්න ලොකු probability එකක් තියෙනවා මගේ past experience එකත් එක්කලා. අනික මම මේ month එකේ කරන වැඩ ටිකට similar වැඩ ටිකක් ආයි next month එකෙත් කරන්න ඕනේ මම මේ month එකේ earn කරපු ගානම හොයන්න. ඉතින් මම digital growth agency එකක් start up කරොත් මට ඒක scale කරන්න සහ passive income stream එකක් විදියට ඒ business එක convert කරගන්න පොඩි limitations ටිකක් තියෙනවා. හැබැයි තියෙන එකම plus point එක තමයි මම වැඩ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා revenue එකක් මට generate කරගන්න පුළුවන්. ඉතින් මම analyze කරා platform සහ content කියන vertical එක. ඉතින් platform සහ content කියන vertical එක analyze කරාම මට දේවල් කීපයක් notice වුණා. මේ verticals වල scalability එක සෑහෙන වැඩි. අනික් එක තමයි recurring revenue generation වලට convert කරගන්න පුළුවන් අපි develop කරන platform එක හරි content හරි. ඉතින් හිතන්න මම 70k වගේ usersලා daily use කරන platform එකක් develop කරනවා කියලා. ඉතින් මට පුළුවන්කම තියෙනවා මේ platform එකෙන් ads run කරලා විතරක් month එකකට 10k වගේ earn කරන්න. මම subscription එකක් එහෙම charge කරන්න ගත්තොත් revenue එක ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. content vertical එක ගත්තත් මීට ගොඩක් similar.
අපි හිතමු මම daily 85k views එන high paying niche එකකින් YouTube channel එකක් පටන් ගන්නවා කියලා. එතකොට මට monthly 10k වගේ earn කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව platform vertical එක ගත්තාම මට පුළුවන් subscription එකක් sell කරලා on top of the ad revenue recurring revenue business model එකක් හදාගන්න. ඉතින් මට මෙහෙම strategy එකක mind map එකක් තියෙනවා. හැබැයි ඉතින් content සහ platform කියන vertical එකේ තියෙන issue එක තමයි ඒ verticals දෙකේම ලොකු J curve එකක් තියෙනවා. J curve එකක් කියන්නේ අපි සල්ලි සහ effort එක invest කරලා ටිකක් කල් යන අපිට return එකක් ගන්න. හැබැයි මට long term progress එකක් ඕන නිසා මට ඒක එච්චර issue එකක් නෙමෙයි. මං short term ගැන හිතන්නේ නැතුව platform and content vertical එකේ දෙයක් පටන් ගන්නවා කියලා හිතුවොත් මට පුළුවන් වෙනවා මගේ SEO digital marketing and growth knowledge එක use කරලා platforms and contents ටික uplift කරලා ගන්න. ඉතින් platforms සහ content vertical එකේ දෙයක් කරනවා නම් initial investment එකක් තියෙන්න වෙනවා එක එක resources වලට. domains, themes, templates සහ developments වගේ ඒවට අපිට පොඩි cost එකක් තියෙනවා සහ පොඩි effort එකක් දාන්න වෙනවා. මම එක එක marketplaces වල කාලෙන් කාලට offers එහෙම යද්දි ගත්තු asset set එකක් එහෙම තියෙනවා. ඊට අමතරව මම දැනට use කරන්නේ නැති හැබැයි හොඳ keywords තියෙන domain set එකකුත් මං ගාව තියෙනවා. ඉතින් ඒවත් මම reuse කරන්න plan කරනවා මේ project එකට. එතකොට මට initial cost එක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මම try කරනවා මේ series එකේ පුළුවන් තරම් දුරට මගේ realistic experience එක ඔයාලත් එක්කලා share කරගන්න. මට වරදින තැන්, මට හරියන තැන්, ඒ දේවල් ඔක්කොම මම ඔයාලත් එක්කලා share කරගන්න plan කරනවා. මගේ failures වලින් සහ මගේ success points වලින් ඔයාලටත් ඉගෙන ගන්න දෙයක් තියෙවි කියලා මම හිතනවා. ඉතින් මම මේ 10k per month challenge video series එකේ videos publish කරන්න ඉන්නේ weekly update එකක් විදියට. පළවෙනි දේ තමයි time availability එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දේ තමයි සමහර කරන දේවල් fail වෙලා ආයෙ try කරලා success වෙනකොට week එකක් වගේ යන්න පුළුවන්. ඉතින් ඕවා නිසා week එකකට එක episode එකක් දාන එක practical කියලා තමයි මට හිතෙන්නේ. වැඩේ යන විදිය වෙනස් වුණොත් ඉක්මනට episodes ටික publish කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මම මේ episode එකේ කතා කරපු දේවල් ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් හරි එහෙම නැත්නම් තේරෙන්නේ නැති හරි තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රශ්නේ comment එකක් විදියට post කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මාත් එක්කලා meeting එකක් schedule කරගන්න themanishowlk.com website එකට ගිහිල්ලා එතන තියෙන connect කියන option එක හරහා. ඉතින් අපි social media වල follow කරන්න අමතක කරන්න එපා. අපේ handle එක තමයි themanishowlk. එහෙමනම් අපි ඊළඟ episode එකකින් ආයෙත් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.